සොඳුරු නවාතැන උනේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ තියෙන සීකර පැත්තේ. දේදුරු කබානා නේචර් රිසෝට් එකට ආපු අපි මුලින්ම හිතුවා රූම් විසිට් එකට යන්න. මොකද ඒක ගොඩක් ලස්සන වෙනස් තැනක් ඉඳලා. ඈත ඉඳන් බැලුවහම මේ කබානාස් ටික ලස්සනට දැක ගන්න පුළුවන්. විශේෂයෙන්ම කියන්න ඕන දේ තමයි මේ රූම්ස් ගොඩක් පිරිසිදුව පිළිවෙලට තියෙනවා. ඒ වගේම මේ කබානා එක්ස්පීරියන්ස් එක ගනිද්දී උඩ තට්ටුවක වෙනම බෙඩ් එකක් තියෙනවා, පල්ලෙහා තවත් බෙඩ් එකක් තියෙනවා. ඒ වගේම ඕන කරන පහසුකම් සියල්ලක්ම මේ කබානා එක ඇතුලේ හොඳට කළමනාකරණය කරලා හදලා තිනවා. ඇත්තටම සිත් ගන්නා සුළු විදිහට මේ රූම්ස් අපිට දකින්න පුළුවන් වුණා. කබානයකින් එළිය බැලුවහම පේන්නේ දැදුරුවය. හරිම ලස්සන දර්ශනයක්. පොල්වත්තක් නැත කඩපු කබානයි. ඒ සමාන දානවත් ඇති ආවෝය මෙතන පොල් සුන්දරයි කියලා. මගේ පිටිපස්සෙන් පේන්නේ දැදුරුවයි. දේදුරු කබානා නේචර් රිසෝට් එක. අපි මෙතන නයිට් එකකට තමයි මේ ආවේ. ඉතින් මෙතන ආවහම ගොඩක් ඉවෙන්ට්ස් තියෙනවා. ඔයගොල්ලන්ට ක්‍රිකට්, බැඩ්මින්ටන්, බාස්කට් බෝල් වගේ ගොඩක් දේවල් මෙතන තියෙනවා. ඔයගොල්ලන්ට එක්ස්පීරියන්ස් එකක් ගන්න. අපිට අවස්ථාව හම්බුණා මෙහෙට ආපු තවත් කට්ටියක් එක්ක ක්‍රිකට් ප්ලේ කරන්න. රෑට ග්‍රවුන්ඩ් එකේ ලයිට් එහෙම දාලා තියෙන හින්දා අපිට මේක තවත් පහසු වුණා. ඊට පස්සේ අපි හිතුවා රෑට කොච්චර ලස්සන view එකක් උඩ ඉඳන් බැලුවහම මේ හොටෙල් එකේ තියෙනවද කියලා බලන්න. ඒ ලස්සන අපි විතරක් නෙමෙයි, ඔයත් බලන්නකො කොහොමද කියලා. පහුවෙන්ද උදේ පාන්දර බැලුවාමත් ලස්සන view එකක් එක්ක හරිම නිස්කලංක තැනක් අපිට දැක ගන්න පුළුවන් වුණා. මීදුමත් එක්ක උඩ ඉඳන් බැලුවාම දැදුරුවේ ලස්සන හරිම අපූරුයි.
ඩ්‍රෝන් එක යවලා බැලුවාම මුළු කුරුණෑගලම 4 දිසාවෙන්ම මෙච්චර ලස්සනට දැක ගන්න පුළුවන්ද? එහෙමනම් අදත් අපි මේ කුරුණෑගල පුරවරේ ඉඳන් සමුගන්නයි හදන්නේ. ඔයත් ඔයාගේ වැකේෂන් එක දේදුරු කබානා නේචර් රිසෝට් එකට වෙන් කරලා ලස්සන එක්ස්පීරියන්ස් එකක් ගන්න. කෑම ගත්තා කෑමත් හොඳයි. ඉතින් ඇත්තටම හොඳ තැන රෙකමන්ඩ් කරන්න පුළුවන් තැන. කබාන 5ක් තියෙනවා මෙතන. ඒවත් එක්ක හොඳ එක්ස්පීරියන්ස් එකක්, ඩේ අවුට් එකක් තියෙනවා නම් ඩේ අවුට් එකක්, නැත්නම් නයිට් එකක් ඉන්නවා නම් ඒ වගේ අපිට හොඳ තැනක් කියලා රෙකමන්ඩ් කරන්න පුළුවන් තැනක්.